චක්කවාරංකිත රත්ත සුපාදෝ ලක්ඛන මණ්ඩිත ආයත පන්හි චාමර චත්ත විභූසිත පාදෝ ඊසහි තුයිහ පිතා තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස. හොඳයි, හැම දිනෙටම තෙරුවන් සරණ ප්‍රාර්ථනා කරනවා. පින්වතුන් අදත් මේකතු වෙලා ඉන්නේ අපේ කරගෙන ආපු අපි ධර්ම දේශනා මාලාවේ තවත් එක් වැඩසටහනකට. පින්වතුන් දන්නවා කලින් දේශනාව ඇහුවා අපි අභිධර්මාර්ථ සංග්‍රහය ඇසුරෙන් අභිධර්මය ඉගෙන ගන්න පටන් ගත්තා. එතකොට අපි පළවෙනි දේශනාවේ ලෝභ මූලික සිත් පිළිබඳ කතා කරා. ලෝභ මූලික සිත් කියන්නේ මොනවද? ලෝභ මූලික සිත් 8 මොනවද? ඒක හැදෙන්නේ කොහොමද? ඒක වැඩි වෙන්නේ කොහොමද? 3024ක් වුණ ලෝභ මසාගර සිත් පිළිබඳ කතා කරා. ඒත් ලෝභය කියන්නේ මොකද්ද? ලුබ්බතීති ලෝභෝ මේ වගේ විදිහට අපි ලෝභය පිළිබඳ කතා කර අපිට දැන් තියෙන්නේ මේ දෙවෙනි දේශනාවේ ද්වේෂ මූලික සිත් පිළිබඳ සහ මෝහ මූලික සිත් පිළිබඳ කතා කරන්න. ඉතින් මම බලාපොරොත්තු වෙනවා මේ දේශනාවෙන් ද්වේෂ මූලික සිත් පිළිබඳවත් මෝහ මූලික සිත් පිළිබඳවත් දෙක පිළිබඳව කතා කරන්න. ඉතින් පින්වත්නි ද්වේෂ මූලික සිත් සංග්‍රහ කරද්දී අපිට අභිධර්මාර්ථ සංග්‍රහය සංග්‍රහ කරනවා. දෝමනස් සහගතම් පටික සම්පයුත්තං අසංකාරික මේකං සසංකාරික මේකන්ති ඉමාන ද්වේපි පටික සම්පයුත්ත චිත්තානි නාම. ද්වේෂ මූලික සිත් දෙකක් සඳහන් කරලා තියෙනවා. ද්වේෂ මූලික සිත් දෙකයි. එතකොට ඒක දෙක වෙන්නේ කොහොමද? දෝමනස් සහගත පටික සම්පයුත්ත අසංකාරික සිත, දෝමනස් සහගත පටික සම්පයුත්ත සසංකාරික සිත. ඉතින් අපිට යම් කිසි කෙනෙක් අභිධර්ම ඉගෙන ගන්න කැමැත්තෙන් ඉන්නවා නම්, අභිධර්ම ඉගෙන ගන්න බලාපොරොත්තුෙන් ඉන්නවා නම්, අභිධර්ම ඉගෙන ගන්නවා නම් අභිධර්මාර්ථ සංග්‍රහය ඒකට බොහෝම උපකාරී. ඒ වගේම රේරුකාරේ චන්දමෙල මහානායක ස්වාමීන් වහන්සේගේ අභිධර්ම මාර්ගය, අභිධර්මයේ මූලික කරුණු, ඒ වගේ පොත්වලින් සහ අභිධර්ම ප්‍රදීපිකාව, අභිධර්ම ප්‍රකාශය මේ වගේ ග්‍රන්ථ වලින් අපිට ධර්මයේ පිළිබඳ යම්කිසි ප්‍රාමාණික දැනුමක් ලබා ගන්න පුළුවන්. ඉතින් ඒ බව සිහිපත් කරමින් අද අපි යමු අපේ දේශනාවට, අපේ පාඩම ඉගෙන ගන්න. එතකොට පින්වත්නි යම්කිසි කෙනෙක් ඉගෙන ගන්නවා නම් මම කියාගෙන ආවේ මෙන්න මේ ගාථා පාඩම් කරගන්න එක අනිවාර්ය. ඒ කියන්නේ වැදගත්. ඒක යහපතක් කරන්නේ නැහැ. යහපතක් මිස මොකද දැන් බලන්න මේ ගාථාවේ දෝමනස් සහගතම් පටික සම්පයුත්තං අසංකාරික මේක. කියන්නේ මේ එක දෝමනස් සහගත එක ද්වේෂ මූලික සිතක් තමයි මේ කියන්නේ. හරිද? ඊට පස්සේ සසංකාරික මේකාන්ති. ඒ කියන්නේ දෝමනස් සහගත පටික සම්පයුත් අසංකාරික සිත සහ සසංකාරික මේකාන්ති සසංකාරික සිත. ඊමාන ද්වේපී පටික සම්පයුත් චිත්තානි නම් මේ දෙකද පටික සම්පයුත්ත චිත්ත කියලා කියනවා. එතකොට මෙතන පීකාරයෙන් පින්වත්නි අර අපි ද්වේෂ මූලික සිත් සමා වෙන ලෝභ මූලික සිත්වල කතා කරා වගේ ලෝභ මූලික සිත්වලත් තියෙනවා නිමානි අට්ටපි ලෝභ සහගත චිත්තානි නාමට්ටපි. එතකොට මෙතනත් වේ පී කියලා. ඒ කියන්නේ ලෝභ සහගත සිත් දෙකක් නෙවෙයි. අපිට ඒක විස්තර ක්‍රමයෙන් ලෝභ සහගත සිත් 756ක් බවට පත් වෙනවා. 756. අපි හිමිට ඒක කතා කරමු. එතකොට දෝමනස් සහගත පටික සම්පයුත් අසංකාරික සිත මේක තමයි පළවෙනි සිත. මේක පින්වත්නි දැන් අපිට යම්කිසි අරමුණක් හම්බුනාට පස්සේ ඒ අරමුණ අප්‍රිය ප්‍රිය මධ්‍යස්ත වෙනවනේ. එතකොට යම්කිසි අරමුණක් ප්‍රිය නම් අපි හිත ඇති වෙන වේදනාව සොම්නස් වේදනාවක් තමයි අපිට ඇති වෙන්නේ. යම්කිසි අරමුණක් අප්‍රිය නම් අපේ හිතේ සොම්නස් වේදනාවක් නෙවෙයි ඇති වෙන්නේ. එතකොට ඇති වෙන වේදනාව දොම්නස් වේදනාව. යම්කිසි අපි කැමති නැති අප්‍රිය අරමුණක් හමු වුණාට පස්සේ මිනිස්සු ඒකත් එක්ක ගැටෙනවා. මිනිස්සු කියන්නේ ඕනම සත්වෙක් ඒකත් එක්ක ගැටෙනවා. ඒක හොඳ නැහැ කියලා හිතන එක ප්‍රතික්ෂේප කරනවා. ඒකෙන් ඈත් වෙන්න බලනවා. එතකොට මේ වගේ වෙලාවට අපේ හිතවල සම්ප්‍රයුක්ත වෙන්නේ දෝමනස්ස වේදනාව. එතකොට මෙතන දෝමනස්ස කියලා සඳහන් කරලා තියෙන වේදනාව. හරිද? මෙතන පටිගය කියලා දක්වලා තියෙන්නේ ද්වේෂ චෛතසිකය. ද්වේෂ චෛතසිකය අපිට යම්කිසි අරමුණක් අප්‍රිය අරමුණක් ආපాతගත වුණාට පස්සේ ඒ අරමුණත් පිළිබඳ ද්වේෂයක් ඇති වෙනවා. ඒ අරමුණ පිළිබඳ පටිගයක් ඇති වෙනවා. ඒකට තමයි මේ ද්වේෂ පටික සම්ප්‍රයුක්ත කියන්නේ. ද්වේෂය සම්ප්‍රයුක්ත වුණ අසංකාරික හිත. අසංකාරික කියන්නේ පින්වත්නි යම්කිසි මෙහෙයවීමක් නැතුව
කිසිම මෙහෙවීමක් නැතුව අනුබලයක් නැතුව උනන්දු කරවීමක් නැතුව ස්ව උත්සාහයෙන් ඇති වෙන සිත් වලට කියන අසංකාරික සිත්. සසංකාරික සිත් කියන්නේ යම්කිසි මෙහෙවීමක් අනුබලයක් නිසා ඇති වෙන සිත් සසංකාරික සිත්. හරිද? එතකොට මෙන්න මේ සිත් දෙක තමයි ද්වේෂ මූලික සිත්. දෝමනස්සහගත පටික සම්පයුත් අසංකාරික සිත. දෝමනස්සහගත පටික සම්පයුත් සසංකාරික සිත්. එතකොට ද්වේෂය කියන්නේ මොකද්ද? පිටකදී ද්වේෂය කියන්නේ දුස්සතිති දෝසෝ කියනවා. චණ්ඩික්ක ලක්කනෝ. ඒ කියන්නේ ද්වේෂය සෝ දෝසෝ චණ්ඩික්ක ලක්කනෝ පහටාසි විසෝවි. කියන්නේ ඒ ද්වේෂය යම්කිසි සිතක් ද්වේෂය ඇති වුණාට පස්සේ දුස්සතිති දෝසෝ ඒ සිත දූෂ්‍ය බවට පත් කරනවද? ඒ ද්වේෂය දූෂ්‍ය බවට පත් කියන්නේ හිත දූෂණය කරනවා. හිත දූෂ්‍ය කරනවා. හරිද? ඒ හිත දූෂ්‍ය කරාම චණ්ඩික්ක ලක්කනෝ. ඒ කියන්නේ ඒ හිතේ එයා ඡණ්ඩයි. දැන් හිතන්න ද්වේෂය ඇති වුණ කෙනෙක් වින්වත්නි එයාගෙන් අපිට පේනවද මෛත්‍රී සහගත බැල්මක්, අපිට එයාගෙන් පේනවද සංසුන් බවක්, අපිට එයාගෙන් පේනවද තරහ ඇති වුණ කෙනෙක්ගෙන් පේනවද අපිට එයා හොඳට අපිට කතා කරනවා. එයා මෛත්‍රී සහගතව කතා කරනවා. මෛත්‍රී සහගත වාක් කර්මයා ගාව තියෙනවද? මෛත්‍රී සහගත කාය කර්මයා ගාව නැහැ. එයාගේ හිත ඡණ්ඩයි. එයා කතා කරත් පරුස වචන කියන්නේ. එයා බයිනෝ. එයා කෑ ගහනවා. එයාගේ මූණත් බැලුවත් ඒක ඡණ්ඩයි. ඒක මැලවිලා. හරිද? ඒ නිසා ද්වේෂය ඇති වුණාට පස්සේ ඒක ඡණ්ඩික්. එයාගේ සැඩ බව අපිට පෙන්눔 කරනවා. මොන වගේද කියනවා? පහටාසි විසෝවිය. හරියට දණ්ඩෙන් බැට කාපු දණ්ඩකින් පහරලත් සර්පෙක් වගේ. හිතන්න සර්පෙක් ඉන්නවා දරණේ උපාගෙන ඉන්නවා පැත්තකට වෙලා. හරිද? අපි කවුරු හරි කෙනෙක් ගිහිල්ලා ඒ සර්පයාට දණ්ඩකින් පහරක් ගහනවා. හරිද? ඒ වෙලාවට ඒ සර්පයා දණ්ඩෙන් පහර කාපු සර්පෙක් මොන වගේද? ද්වේෂය ඇති වුණාට පස්සේ, ද්වේෂය ඕනම චිත්තසංතානයක ඇති වුණාට පස්සේ එයත් හරියට දණ්ඩෙන් පහර කාපු සර්පෙක් වගේ. හරිද? එනිසා තරහ කියන්නේ ද්වේෂය කියන්නේ මේ ද්වේෂය හරියට කියලා පින්වත්නි ලැබු ගින්නක් වගේ. ලැබු ගින්නක් නිවන එක ලේසි නෑ. ලැබු ගින්නක් වගේ තමයි ද්වේෂය අපේ හිතේ ඇති වුණොත්. හරිද? ඒක හැම දෙයක්ම දවාගෙන ලැබුගින්න. හිතන්න ලැබුගින්නකට මිනිස්සෙක් දවන්න පුළුවන්. මිනිස්සු දවනවා, ගෙවල් දවනවා, කැලෑව එයාට මේ ගෙලැවුගින්නට ගානක් නෑ මේ මොකක්ද මේ නෑ. ඒ වගේ තමයි තරහ ගියපු කෙනාටත්, ද්වේෂය ඇති වුණ කෙනාටත් ශ්‍රමණ බමුණන් වඳුරන්නේ මව වඳුරන්නේ, පියා වඳුරන්නේ, ගරුකලිය උත්ව වඳුරන්නේ, මං කොතනද ඉන්නේ කියලා දන්නේ නැහැ. සමාජයේ කෑ ගහනවා, පාරවල් වල කෑ ගහනවා. එයාගේ හිරියොතප් ධර්ම නැති වෙන නිසා තරහ ඇති වුනහම ඒ තරහ හොදේ හරියට මේ තරහ කියන ද්වේෂයට උපමා කරලා තියෙනවා. හරියට අර ගිනිහුලක් වගේ. පිංගුතුන් දැකලා තියෙනවද ගිනිහුල? ඒ ගිනිහුලකින් අපිට තව දෙයක් දවන්න පුළුවන් නේ. අර දණ්ඩකොත් එක්ක දැකලා තියෙනවනේ. එතකොට ඒ ගිනිහුල ඉස්සරෝම ඒ ගිනිහුලකින් තව දෙයක් දවන්න නම් ඒ ගිනිහුල කියන තමන්ව ගිනි අරගෙන ඉන්න ඕනේ. ඒ වගේ තමයි ද්වේෂය ඇති වුණාට පස්සේ ඉස්සරෝම දැවෙන්නේ තමන්ගේ චිත්තසංතානය. තව කෙනෙක්ගේ චිත්තසංතානය දවන්න කලින්, තව දෙයක් දවන්න කලින්, තව දෙයකට කෑ ගහන්න කලින්, තව දෙයකට ආමන්ත්‍රණය කරන්න කලින් ඉස්සරෝම තමන්ගේ හිත තමයි දැවෙන්නේ. හරිද? එතකොට මේ ද්වේෂය අපිට බලන්න ද්වේෂයේ ලක්ෂණ රසපච්චපට්ඨාන මේ බලන්න. මං කිව්වේ චණ්ඩික්ක ලක්කනෝ දෝසෝ මේ ද්වේෂය ඇති වුණාට පස්සේ ඒකේ ලක්ෂණය වෙන්නේ සැඩ බව, ඡණ්ඩ බව. හරිද? ඡණ්ඩ බව අපිට තරහ ගියපු කෙනාගෙන්, ද්වේෂය ඇති වුණ කෙනෙක්ගෙන් මෛත්‍රී සහගත කාය කර්ම, වාක් කර්ම, මනෝ කර්ම බලාපොරොත්තු වෙන්න බෑ. එයා හිතන්නේ කොහොමද? එයාගේ ඡණ්ඩ බවක් අපිට පේනවා මූණෙන්ම තරහ ගියාට පස්සේනේ. මූණෙන්ම තරහ ගියාට පස්සේ පේනවා මේ අරනා තරහ ගිහිල්ලා ඉන්නේ කියලා. එතකොට ඒකේ කෘත්‍ය වෙන්නේ මේ ද්වේෂයේ කෘත්‍ය වෙන්නේ විසප්පන රසෝ කියන්නේ මෙන්න මේ ද්වේෂය ඇති වුණාට පස්සේ වින්වත්නි මේ ද්වේෂය තමන්ගේ චිත්ත සංතානයව මලාන කරනවා. තමන්ගේ චිත්ත සංතානයම විනාශයට පමුණවන. තමන්ගේ හරිද? පිට නෙවෙයි. තමන්ගේ චිත්ත සංතානය, ස්ව චිත්ත සංතානයම දැන් බලන්න තරහ ගියපු කෙනෙක් එයා සතුටින් ඉන්නවද? තරහ ගියපු කෙනෙක් පින්වතුන් දැකලා තියෙනවද hina වෙවි ඉන්නව? නෑ. තරහ ගියපු කෙනෙක්ගේ තමන්ගේ හිත දැවෙනවා. තමන්ගේ හිත පිච්චෙනවා.
තමන්ගේ චිත්ත සංතානයේ ස්ව සංතානයේ මලානයටපත් කරන එක තමයි මේ ද්වේෂයේ ලක්ෂණ රස. ඒ කියන්නේ කෘත්‍ය. පච්චුපට්ඨානය වෙන්නේ අපිට මේක කොහොමද වැටහෙන්නේ? සිත දූෂ්‍ය වීම තමයි වැටහෙන්නේ. හරිද? හිතන්න හොඳට භාවනා කරගෙන මම හිතන් උදාහරණයකට හොඳට සිල් අරගෙන ඉන්න කෙනෙක් කියන්නේ. සිල් අරගෙන ඉන්න කෙනෙක් ඉන්නවා. එයාට ඒ වෙලාවේ එයාගේ හිතේ ද්වේෂ සම්ප්‍රයුක්ත වෙලා නැහැ. එයා හොඳට ඉන්නවා. එයා හොඳට කතා බහ කරනවා. හරිද? හැබැයි මොකක් හරි හේතුවකින්ද එයාට ඒ වෙලාවේ තරහා ගියා කියලා හිතන්න. එයාගේ හිත දූෂ්‍ය බවට පත් වෙනවා. එයාට ඒ හිත නෑ. එයා කෑ ගහනවා, බයිනවා. එයාට අර කලින් තියාගෙන හිටපු හිත ඒ හිත දූෂ්‍ය වෙලා නැහැ. හැබැයි තරහ ඇති වුණාම ඒක හිත දූෂ්‍ය වෙනවා. අපිට ඒක පේන්නේ එළියට පේන්නේ කෑ ගහද්දි පේනවා. සමහරු තරහ ගියාට පස්සේ මේ අවිඥානික වස්තු වලට ගහනවා. ගෙදර බඩු පොලේ ගහනවා. බිත්ති වලට ගහනවා. හරිද? ඒ කියන්නේ ඒක හිත දූෂ්‍ය බවට පත් අපිට පේන්නේ හිත මෙයාගේ හිත දූෂ්‍ය වෙලා කියලා. හරිද? ආසන්න කාරණේ වෙන්නේ මොකද්ද? මේ ද්වේෂය ඇති වෙන්න ආඝාත වත්තු පදට්ටානෝ. නවාගත වස්තු. ඒ කියන්නේ නවාගත වස්තු දන්නව නේද? දැන් නවාගත වස්තු තියෙන්නේ දැන් අතීතයේ වර්තමානයේ අනාගතයේ යම් කිසි කෙනෙක් අපිට හිතන්න අපිට පසමිතුරෙක් ඉන්නවා කියලා. ඒ කියන්නේ හතුරෙක් ඉන්නවා කියලා. මෙයා අතීතයේ අපිට වරදක් කරාය කියලා තරහ ගන්නවා. වර්තමානයේත් වරදක් කරමින් ඉන්නවාය කියලා තරහ ගන්නවා. අනාගතයේත් යම් කිසි වරදක් කරා විය කියලා තරහ ගන්නවා. හරිද? ඒ වගේම මේ පසමිතුරා නිසා මගේ ඥාතීන්ට මගේ හිත මිතුරුන්ට අතීතයේත් වරදක් වුණා. වර්තමානයේත් වරදක් වෙනවා. අනාගතයේත් වරදක් වෙයි කියලා හිතලා ඔන්න තරහ ද්වේෂය ඇති වෙනවා. ඊට පස්සේ මේ පසමිතුරගේ දැන් හිතන්න පසමිතුර මගේ තමන්ට තරහ කෙනෙක්ගේ මිත්‍රයෙක් ඉන්නවා කියලා. තමන්ට තරහ කෙනාට හිතසුව පිණිස මෙයා පවතිනවා. මෙයා අතීතෙත් හිතසුව පිණිස පැවතුනාය. වර්තමානයේත් හිතසුව පිණිස පවතිනවාය. අනාගතයේත් මෙයා මේ මගේ තරහකාරයාට මෙන්න මෙයා හිතසුව පිණිස පවතිනවායි කියලා තරහ ගන්නවා. එතකොට තමන්ගේ තුනයි, තමන් පිළිබඳ තුනයි, තමන්ගේ හිත මිත්‍රය පිළිබඳ තුනයි, තමන්ගේ පසමිතුරගේ මිත්‍රයා පිළිබඳ තුනයි. එතකොට 9යි. මෙතන 9 විතාගස්ත වස්තු වෙනවා. ඔබට පින්වත්නි අහලා තියෙනවා දස විතාගස්ත වස්තු වෙන්නේ අවිඥානික වස්තු කෙරෙහි යම් කිසි කෙනෙක් කියන්නේ හිතන්න සමහරු වහිත්ති තරහ ගන්නවනේ. අත වහිනවනේ මොකද්ද කියලා. ඔලත් පායද්දි හොඳට පායනවා. පායද්දි තරහ ගන්නවා. අයියෝ බලන්න කතත් පායනවනේ කිය. මල් පෝච්චු වලට ගහනවා, පොලේ ගහනවා. දැන් හිතන්න යන ගමන් පාරේ යන ගමන් ගලක් වැදෙනවා කකුලේ. සමහර ඕන්න තරහ අරගෙන ගලටත් පයින් එකක් ගහනවා. ඒ වැදිච්ච ගලටම පයින් එකක් ගහනවා. හරිද? ඒ කියන්නේ අවිඥානික වස්තු පිළිබඳ අස්ථානයේ ගන්න කෝපයනේ. අස්ථාන කෝපය කියනවා මේකට. හැබැයි මේ අස්ථාන කෝපය කර්මපතයක් බවට සකස් වෙන්නේ නැහැ. අස්ථාන කෝපය හොඳේ. අස්ථාන කෝපය කර්මපතයක් බවට සකස් වෙන්නේ නැහැ. හරිද? එතකොට අපි බලමු ද්වේෂයේ සිත් දෙක කොහොමද 756ක් බවට පත් වෙන්නේ කියලා. මේක 756ක් බවට පත් වෙන්නේ පින්වත්නි දැන් ද්වේෂ මූලික සිත් දෙකක් තියෙනවානේ. හරිද? මේ සිත් දෙක වැඩි කරන්න ඕනේ අකුසල කර්මපත 7න්. 7ක් කියන්නේ මෙතෙන්ද දැන් දස අකුසල කර්මපත වලින් කාමමිත්‍යාචාරය, අවිද්‍යාව, මිච්ඡාදිට්ඨිය කියන මේ අකුසල කර්ම තුන ද්වේෂ සහගත සිතකින් වෙන්නේ නැහැ. ඒ අකුසල කර්ම තුන ද්වේෂ සහගත සිතකින් වෙන්නේ නැහැ. ඒක සිත් වෙන්නේ ලෝභ සහගත සිතකින් විතරයි. ලෝභ සහගත සිත් වලට නියතයි, ද්වේෂ සහගත සිත් වලට අනියතයි. ඒ නිසා ඒ අකුසල කර්මපත තුන හැර ඊතුරු 7 ද්වේෂ මූලික සිත් දෙකෙන් වැඩි කරනවා. එතකොට 14යි. ඒ සිත් 14 අපි වැඩි කරන්න ඕනේ අරමුණු 6න්. හරිද? අරමුණු 6න් වැඩි කරාට පස්සේ සිත් 84ක් බවට පත් වෙනවා. සිත් 84යි. හරිද? ඒ සිත් 84 වැඩි කරන්න ඕන. ඒ සිත් 84 වැඩි කරන්න ඕන විමර්ශාව හැර ඊතුරු අධිපති ධර්ම තුනේ. හරිද? එතකොට සිත් 252යි. ඒ සිත් 252 අපි වැඩි කරන්න ඕනේ කාලත්‍රයෙන්. 3යි. එතකොට 756යි. එතකොට මෙහෙම තමයි සිත් 756 හැදෙන්නේ. හරිද? පැහැදිලි ඇති කියලා හිතනවා. එතකොට පින්වත්නි මේ ද්වේෂය දැන් ද්වේෂ සිතකට
ද්වේෂ සහගත සිතකින් තමයි ඔය දැන් අපි යම්කිසි අරමුණක හිතන්නකො යම්කිසි අප්‍රිය අරමුණක් දැක්කට පස්සේ ඒකට තරහ අරගෙන ඒ කියන්නේ සමහරව තරහ අරගෙන බැනලා ඒ තරහ පිට කරනවා අඬලා. අඬන්නේ යම්කිසි අරමුණක් පිළිවෙත ගැටිලානේ. කියන්නේ ඒ අරමුණෙන් සතුටක් ඉපදෙනවා නම් මිනිස්සු hina වෙනව නැහැ. ඒ අරමුණ ප්‍රතික්ෂේප කරන්නෙත් අපි පටිගෙයි. යම් ද්වේෂ සහගත සිත් වලින් තමයි ඊර්ෂ්‍යාව. ඊර්ෂ්‍යා කරන්නේත් මිනිස්සු තරහට යම්කිසි අනුන්ට ලැබෙනවට කැමති නැති එක ඊර්ෂ්‍යාව. මසුරුකම කියන්නේ මච්චරී කියන්නේ තමන්ට තියෙන වස්තුව අනුන්ට ලැබෙනවට ඊර්ෂ්‍යයි කියන්නේ. අපිට හිතන්න යම්කිසි කෙනෙක්ට වාහනයක් තියෙනවා. හොඳ වාහනයක්. එහා ගෙදර කෙනත් වාහනයක් ගන්නවා. කැමතිද? සමහරු කැමති, සමහරු අකමැති. ඒ මසුරු බව කියනවා නේ පුවාරයත් එකක් කරන්න. කියන්නේ ඒක අනුන්ට ලැබෙනවට අකමැතිකම මසුරු බව. හරිද? තමන්ට තියෙනවා අනෙක්කට ලැබෙනවට අකමැති මසුරු බව. කුක්කුච්චය කියන්නේ ඊර්ෂ්‍යාව, මච්චරිය, කුක්කුච්චය කියන මේ තුන ද්වේෂ සහගත සිත් වලින් තමයි කියන්නේ ද්වේෂ සහගත සිත් වල සංප්‍රයුක්ත වෙනවා කියන්නේ. ඒකත් ඊර්ෂ්‍යාව ද්වේෂ සහගත සිතකින් එන්නේ. කුක්කුච්චය, මච්චරිය කියන ඔක්කොම ඒ තුනම ද්වේෂ සහගත සිත් වලින් තමයි සිදු වෙන්නේ. හරිද? ඉතින් මේක ප්‍රාණඝාතය එතනින් දැන් අකුසල කර්මපත වලින් ප්‍රාණඝාතය, පරුසා වාචා, ව්‍යාපාදේ කියන තුනම මේ පටිඝ සිත් වලට නියතයි කියන්නේ අනිවාර්යයෙන් සිද්ධ වෙනවා. ප්‍රාණඝාතය, පරුසා වාචා, ව්‍යාපාදේ පටිඝ සිත් වලට නියතයි. සොරකම් කිරීම, බොරු කීම, කේලම් කිරීම, සම්පප්පලාප. අදත්තා දානය, බොරු කීම, කේලම් කීම, සම්පප්පලාපය කියන මේ හතර මේ පටිඝ සිත් වලට අනියතයි. හරිද? ඉතින් ඒක තමයි ද්වේෂ මූලික සිත් වල පිළිබඳ දැනගන්න තියෙන කරුණු. අපි ඊළඟට යමු අපි මෝහ මූලික සිත්. මෝහ මූලික සිත් වලට. හරිද? පින්වත්නි මේ මෝහ මූලික සිත් මෙතන මේ දැන් බලන්න අපි දැන් ද්වේෂ මූලික සිත් පිළිබඳ, ලෝභ මූලික සිත් පිළිබඳත් කතා කරානේ. දැන් ලෝභ මූලික සිත් වල හේතු දෙකක් සංප්‍රයුක්ත වෙලා තියෙනවා. ඒ කියන්නේ ලෝභයයි මෝහයයි සංප්‍රයුක්ත වෙලා තියෙනවා. ද්වේෂ මූලික සිත් වල මෝහයයි ද්වේෂයයි සංප්‍රයුක්ත වෙලා තියෙනවා. මෝහ මූලික සිත් වල මෝහය විතරයි සංප්‍රයුක්ත වෙලා තියෙන්නේ. මෝහය විතරයි. හරිද? මෝහ මූලික සිත් දෙකක් තියෙනවා. උපේක්ඛා සහගතං, විචිකිච්ඡා සංප්‍රයුක්ත මේකං, උපේක්ඛා සහගතං, උද්ධච්ච සංප්‍රයුක්ත මේකන්ති ඉමානි ද්වේපි මෝහ චිත්තානි නාම. හරිද? එතකොට පින්වත්නි දැන් උපේක්ඛා සහගත සිත් දෙකයි. උපේක්ඛා සහගත විචිකිච්ඡා සංප්‍රයුක්ත සිත, උපේක්ඛා සහගත උද්ධච්ච සංප්‍රයුක්ත සිත. මෙතන වේදනාව උපේක්ඛා සහගතයි. මෙතන වේදනාව සොම්නස් සහගතවත් නැහැ, ද්වේෂ සහගත මේ දුම්නස් සහගතවත් නැහැ. මෙතන වේදනාව උපේක්ඛා සහගතයි. ඇයි මෙතන වේදනාව උපේක්ඛා සහගත වෙන්නේ? මේ සිත්වල මෝහය විතරයි සංප්‍රයුක්ත වෙලා තියෙන්නේ. මේ සිත්වල මෝහය වැඩි. හරිද? මෝහය වැඩි. ඒ මෝහය වැඩි නිසා ප්‍රිය අරමුණ ප්‍රිය වශයෙන් ග්‍රහණය කරගන්න මේ සිත්වලට බෑ. අප්‍රිය අරමුණ අප්‍රිය වශයෙන් ග්‍රහණය කරගන්න මේ සිත්වලට බෑ. මෝහය වැඩි නිසා. ඒ නිසා ඇතිවන ප්‍රිය අරමුණ ප්‍රිය වශයෙන් ග්‍රහණය කරොත් සොම්නස් වේදනාවක් ඇති වෙනවා. අප්‍රිය අරමුණ අප්‍රිය වශයෙන් ග්‍රහණය කරගත්තොත් දුම්නස් වේදනාවක් ඇති වෙනවා. හැබැයි මේක ප්‍රිය අප්‍රිය වශයෙන් ග්‍රහණය කරගන්න බැරි හින්දා ඇතිවෙන වේදනාව උපේක්ඛා සහගතයි. හරිද? පැහැදිලිද? උපේක්ඛා සහගත වේදනාවක් තමයි මේ සිත්වල ඇති වෙන්නේ. මෙතන විචිකිච්ඡා සංප්‍රයුක්ත සිත කියන්නේ විචිකිච්ඡාව කියන්නේ පින්වත්නි බුද්ධ ආදී අටතැන් පිළිබඳ විචිකිච්ඡා සැකේ කියන්නේ දැන් මේ හිත්වල මෝහය වැඩිනේ. මෝහය වැඩි නිසා අරමුණ පිළිබඳ සැක කරනවා. අරමුණ පිළිබඳ නිශ්චයකට එළඹෙන්න බෑ. අරමුණ පිළිබඳ සැක කරනවා. ඒ කියන්නේ දැන් හිතන්න යම්කිසි කෙනෙක් දැන් මොකක් හරි කාරණාවක් ගැන ඉගෙන ගන්නවා. උදාහරණයකට මොකක් හරි කාරණාවක් ගැන හිතන්න විද්‍යාව පිළිබඳ මොකක් හරි ඉගෙන ගන්නවා කියලා. විද්‍යාව පිළිබඳ මොකක් හරි ඉගෙන ගද්දී ඒ කාරණේ පිළිබඳ සැක කරනවා. ඒක විචිකිච්ඡාවද නැහැ. ඒක විචිකිච්ඡාව නෙවෙයි. විචිකිච්ඡාව කියන්නේ බුද්ධ ආදී අටතැන් පිළිබඳ ඇතිවෙන සැකය. කියන්නේ පළවෙනි එක බුදුරන් වහන්සේ පිළිබඳ සැක කරනවා. බුදුරන් වහන්සේ නමක් හිටියද දන්නේ නැහැ. බුදුරන් වහන්සේගේ දෙතිස් මහ පුරුෂ ලක්ෂණ තිබ්බද දන්නේ නැහැ. බුදුරන් වහන්සේට සර්වඥතා ඥානය තිබ්බද දන්නේ නැහැ. සමහරව සැක කරනවා. අදත් ඉන්නවනේ එහෙම සමහරව සැක කරනවා බුදුරන් වහන්සේගේ සර්වඥතා ඥානය තිබ්බද දන්නේ නැහැ. එහෙනම් කොහොමද මේ බුදු වෙලා ඔය පංචමහා වාදයේ
පංච මහා වාදවල එහෙම මේ පානතුරා වාදේ ඔය එක එක වාදවල තියෙනවානේ පංච මහා වාදේ පානතුරා වාදේ උදම්මිට වාදේ ගම්පල වාදේ මේ වගේ පින්ගන්නේ ක්‍රිස්තියානි පක්ෂයේ බෞද්ධ මේ නිකන් කියන්නේ ක්‍රිස්තියානි පක්ෂයේ බෞද්ධ පක්ෂයේ එකතු වෙලා මම විවාද කරනවා ක්‍රිස්තියානි කට්ටිය ක්‍රිස්තියානි ආගම සැබෑවක් බවට පත් කරන්න මේක හරි කියලා කියන විවාද කරනවා බෞද්ධ එක ඔය මොගොට්ටුවත් ඒ ගුණානන්ද හිමි නේ මේක කරලා තියෙන්නේ උන්වහන්සේලා බෞද්ධ ආගම හරි කියන්නේ වාද කරලා තියෙනවා. එතකොට අර කට්ටිය දැන් සාමාන්‍ය අන්‍ය ආගමිකයෝ කියන මතය තමයි බුදුරජාණන් වහන්සේගේ සර්වඥා ඥානය තිබ්බද දන්න එහෙනම් ඒ කොහොමද බුදුරජාණන් වහන්සේ ඉස්සරවම හිතන්නේ මේ බුදුරජාණන් වහන්සේ ඉස්සරවම හිතන්නේ රුද්දකරාම පුත්‍රයාට බණ කියන්න. ඇයි එහෙම හිතන්නේ? මරුණා කියලා කියන්නේ මේ දෙවියන් නැහැ. බුදුරජාණන් වහන්සේගේ සර්වඥා ඥානය පින්වත්නි ආවචනා ප්‍රතිබද්ධයි. මේක කතා කරනවා මොයි මිලින්ද ප්‍රශ්නෙත් අහනවා මේ මිලින්දරත්වත් මේ සර්වඥා ඥානය පිටපත ආවචනා ප්‍රතිබද්ධයි. බුදුරජාණන් වහන්සේගේ තියෙන සර්වඥා ඥානය ආවචන නැත්තම් බුදුරජාණන් වහන්සේට හැම වෙලේම හැමදේම පේනවා නම් පින්වත්නි මේ ලෝකේ හැමදේම බුදුරජාණන් වහන්සේට පේනවා. ඒක කොච්චර අපහසුයිද? මේ ලෝකේ හොඳ දේවල් විතරක් නෙවෙයි මේ ලෝකේ නරක දේවලුත් වෙනවා. මේ ලෝකේ හිතන්න අපි සාමාන්‍යයෙන් ලෝක ව්‍යවහාරයේ දැන් හිතන්න උදාහරණයකට අසුචි ගොඩක් කවුරුත් දකින්න කැමති නැහැ. ඒක අප්‍රිය. හිතන්න සර්වඥා ඥානය කියන්නේ හැම වෙලේම හැමදේම පේන එකක් නෑ. ඒ හැමදේම පේනවා කියන්නේ ඒක අපහසුවක්. නැහැ බුදුරණන් වහන්සේ සර්වඥා ඥානය ආවර්ජනා ප්‍රතිබද්ධයි. බුදුරණන් වහන්සේ ආවර්ජනා කළොත් බුදුරණන් වහන්සේට බලන්න බැරි, දකින්න බැරි මේ ලෝකෙ කිසිම දෙයක් නැහැ. බුදුරණන් වහන්සේට බලන්න බැරි කිසිම දෙයක් නැහැ. බුදුරණන් වහන්සේට මේ ලෝකේ ඕනම දෙයක් ඕනම තරකට ඕනම තැනකින් බලන්න පුළුවන්, දකින්න පුළුවන්, දැනගන්න පුළුවන් බුදුරණන් වහන්සේ. ඒ සර්වඥා ඥානයක් තියෙන්නේ නමුත් ආවචනා ප්‍රතිපදයි. හරිද? එතකොට දෙවෙනි එක ධර්මයේ පිළිබඳ සැක කරනවා. ඒ කියන්නේ නවලෝකෝත්තර සෝවාන් සතර මග සතර ඵල නිර්වාණය කියන මේ නවලෝකෝත්තර ධර්මයේ සහිත ධර්මයක් තියෙනවද දන්නෙත් නැහැ. මේ ධර්මයේ පිළිපැද්දොත් එහෙම මේ නිර්වාණ සතර මග සතර ඵල සාක්ෂාත් කරගන්න පුළුවන්ද දන්නේ නැහැ කියලා සැක කරනවා. සංඝයා ඊට පස්සේ තුන්වෙනි එක සංඝයා පිළිබඳ සැක කරනවා. මේ සතර මග සතර ඵල ලැබපු අෂ්ටාර්ය පුද්ගලයෝ මේ ලෝකේ ඉන්නවද දන්නේ නැහැ. සංඝයා වහන්සේලා ඉන්නවද දන්නේ නැහැ. මේ සංඝයා වහන්සේලාට දානයක් පුච්ච කරාට පස්සේ ඒක විපාක තියෙනවද දන්නේ නැහැ. මේ වගේ සංඝයා පිළිබඳ සැක කරනවා. පස්සේ හතරවෙනි එක ශික්ෂාව පිළිබඳ සැක කරනවා. ඒ කියන්නේ මේ සිල්පද රැක්කොත් එහෙම සීලේ ආනිසංස තියෙනවද නැද්ද දන්නේ නැහැ කියලා සීලේ පිළිබඳ සැක කරනවා. පස්වෙනි එක පූර්වාන්තයේ පිළිවෙල සැක කරනවා. කියන්නේ ගිය ජීවිතයක් තිබ්බත් දන්නේ මේ සත්‍යය කොහෙන් පහළ වුණාද දන්නේ ගිය ජීවිතේ ඉපදිලා ගිය ජීවිතයක් ඉඳලා මේ ජීවිතයට ආවත් දන්නේත් නැහැ කියලා. පූර්වාන්තයේ පිළිවෙල සැක කරනවා. ඊට පස්සේ අපරාන්තයේ පිළිවෙල සැක කරනවා. කියන්නේ මෙතනින් මැල්ලා ගිහිල්ලා කොහේ හරි ඉපදෙයිද දන්නේ ඊළඟ ජීවිතයක් තියෙනවද දන්නේ කියලා අපරාන්තයේ පිළිවෙල සැක කරනවා. හත්වෙනි එක පූර්ව අපර දෙයන්තයේ පිළිවෙල සැක කරනවා. අටවෙනි එක තමයි මේ පටිච්ච සමුප්පාද ධර්මතා පිළිබඳ සැක කරන. ඒ කියන්නේ ඇත්තටම අවිද්‍යාව ප්‍රත්‍ය වෙලවත් නැහැ සංස්කාරලා හැදෙන්නේ නේද? සංස්කාර ප්‍රත්‍ය වෙන්න ඕනද විඥානයක් අටගන්න. උපාදානයේ හින්දා ආය කර්ම බය රැස් වෙනවද කියලා මෙන්න මේ වගේ සැක කරනවා පටිච්ච සමුප්පාද ධර්මතා පිළිබඳව. හරිද? ඒක තමයි විචිකිච්ඡාව කියලා කියන්නේ මෙතන බුද්ධ ආදී අටතැන් පිළිපද ඇති වෙන සැකය විචිකිච්ඡාව. හරිද? දැන් තියෙන්නේ උපේක්ඛා සහගත උද්දච්ච සම්ප්‍රයුක්ත සිත. උද්දච්චය කියන්නේ පිළිගන්න මේකේ නොසන්සුන් බව. මෙයාගේ මෝහය, මේ හිතේ මෝහය වැඩි නිසා අරමුණ කියන්නේ මෙතන ඒකග්ගතා. දැන් යම්කිසි අරමුණක් පිළිබඳ අපිට ඒක ග්‍රහණය කරගන්න ඒකග්ගතාවය ඕන. ඒකග්ගතාවය දෙන්න ඕනේ. ඒකග්ගතාවය කියන්නේ සර්වචිත්ත සාධාරණ චෛතසිකය. පස්ස වේදනා සංඥා චේතනා ඒකග්ගතා. ජීවිතේන්ද්‍රිය මානසිකාරය. ඒකග්ගතාවය කියන්නේ හැම හිතක වේදෙනවා සෞරචිත්ත සබ්බචිත්ත සාධාරණ චෛතසිකය. නමුත් මේකේ උද්දච්චය වැඩි මේ හිතේ. මේ හිත උද්දච්චය වැඩි කියන්නේ නොසන්සුන් වැඩි හින්දා හරියට අරමුණ ග්‍රහණය කරගන්න බෑ මේ හිත නොසන්සුන්. ඒ නිසා උපේක්ඛා සහගත නොසන්සුන් කියන්නේ මේ උද්දච්ච සම්ප්‍රයුක්ත සිතෙන් පින්වත් දැන් අපි අකුසල සිත් තියෙනවානේ 12ක්. අකුසල සිත් 12යි. ලෝභ මූල සිත් 8යි, ද්වේෂ මූලික සිත් 2යි, මෝහ මූලික සිත් 2යි. ඒ සිත් වලින් මේ උද්දච්ච සම්ප්‍රයුක්ත සිත් හැර ඉතුරු සිත් 11ෙම ප්‍රතිසන්දි විපාක ලබා දෙන්න පුළුවන්.
උතුරු සිත් 11ම ප්‍රතිසන්දි විපාක ලබා දෙනවා. නමුත් උපේක්ඛා සහගත උද්දච්ච සම්ප්‍රයුක්ත සිතෙන් ප්‍රතිසන්දි විපාකයක් ලබා දීමට සමත් නැහැ මෙයා. හරිද? ප්‍රතිසන්දි විපාකයක් ලබා දීමට මෙයා සමත් නැහැ. හරිද? එතකොට මේක කොහොමද මේ සිත් දෙක මේ සිත් දෙකයි. එතකොට මෝහය කියන්නේ පින්වත්නි දක්වලා තියෙනවා මෝහේන මුයිහන්ති අතිසේන සම්මුයිහන්ති මූලාන්තර විරහතෝති මෝමුහානි. මෝහේන මුයිහන්ති කියන්නේ යම්කිසි චිතක් මුලාවටපත් කරනවාද මෝහේන මුයිහන්ති අතිසේන සම්මුයිහන්ති අතිශයෙන් මුලාවටපත් කරනවාද මූලාන්තර විරහතෝති මෝමුහානි. මූලාන්තර විරහතෝති කියන්නේ මම ඉස්සෙල්ලා කිව්වේ මේ මෝහසහගත සිත්වල අනික් හේතු කියන ලෝභ ද්වේෂ කියන හේතු සංප්‍රයුක්ත වෙන්නේ නැහැ. ඒ නිසා අනික් මූල හේතු සංප්‍රයුක්ත නැති නිසා මූලාන්තර විරහතෝති මෝමුහානි කියලා කියනවා සඳහන් කරලා තියෙනවා. එතකොට මේ මෝහ මූලික සිත් කොහොමද වැඩි වෙන්නේ? මෙතනත් මේ ඊමාන ද්වේපි කියන තැන මේ තියෙන්නේ පීකාරයෙන් මේ සිත් දෙක විතරක් නෙවෙයි දක්වලා තියෙන්නේ. එතකොට මේ සිතුත් වැඩිවීමක් සිද්ධ වෙනවා. ඒ කොහොමද වැඩි වෙන්නේ? මෝහ මූලික සිත් දෙකයි. ඒ සිත් දෙක අපි වැඩි කරන්න ඕනේ අකුසල කර්මපත 10යි. දස අකුසල කර්මපතේම වැඩි වෙනවා. එතකොට 20යි. එයි මේක දස අකුසල කර්මපතේ වැඩි වෙන්නේ පින්වත්නි. මෝහය කියන්නේ සර්ව චිත්ත කියන්නේ දස අකුසලයන්ට හැම අකුසලයක්ම සිද්ධ කරන්න මෝහය සංප්‍රයුක්ත වෙනවා. හැම අකුසලයක්ම සිද්ධ කරන්න මෝහය අවශ්‍යයි. නිසා මෝහයෙන් හැම දස අකුසල කර්මපතයක්ම සිද්ධ කරන්න පුළුවන්. ඒ නිසා මෙතන වැඩි වෙද්දී මෝහය දස අකුසල කර්මපතේම වැඩිවීමක් සිද්ධ වෙනවා. ඊට පස්සේ ඒ සිත් 20 අපි වැඩි කරන්න ඕන අරමුණු 6න්. එතකොට සිත් 120යි. හරිද? සිත් 120යි. ඒ සිත් 120 අපි වැඩි කරනවා කාලත්‍රයෙන්. එතකොට සිත් 360යි. ඇයි මෙතන සිත් 360යි කියන්නේ පින්වත්නි? මෙතන බලන්න අපි ලෝභ මූලික සිත් වැඩි කරද්දිත් අධිපති ධර්ම වලින් වැඩි කරා. ද්වේෂ මූලික සිත් වැඩි වෙද්දිත් අධිපති ධර්ම වලින් වැඩි කරා. හැබැයි මෝහ මූල සිත් වැඩි වෙද්දී ඒවා අධිපති ධර්ම වලින් වැඩිවීමක් සිද්ධ වෙන්නේ නැහැ. ඒ නිසා අධිපති ධර්ම වලින් වැඩිවීමක් සිද්ධ වෙන්නේ නැහැ. ඒක විශේෂයෙන් මතක තියාගන්න. එතකොට මෙතන මෝහ මූලික සිත් ඔක්කොම 360යි. හැබැයි ඉතින් මේවා කාල දේශාදී වශයෙන් වැඩි කරාම ගණේයනයිකෝ විදෝ කියනවා. ඉතින් තව ණය වලින් වැඩි කරොත් ඒ වගේ ගණන ප්‍රමාණ කරන්න බෑ කියලා දක්වලා තියෙනවා. එතකොට මේ මෝහ මූලික සිත්තර පින්වත්නි මේ මෝහය සඳහන් කර මෝහය බලන්න. මෝහය අපි ලක්ෂණ රස පච්චපට්ඨාන කතා කරමු. මෝහ චිත්ත සන්දභාව ලක්කනවා. කියන්නේ චිත්තයාගේ අන්තර්භව තමයි මේකේ ලක්ෂණ වෙන්නේ. ආරම්මන සහවච්ඡාදන රසෝ ආරම්මන ස්වභාවය වසා දැමීම තමයි මේකේ කෘත්‍ය. ඒ කියන්නේ මෝහය සංප්‍රයුක්ත වුණාම පින්වත්නි අරමුණ හරියට ග්‍රහණය කරගන්න බෑ. අරමුණේ යථා ස්වභාවය හරියට ග්‍රහණය කරගන්න බෑ මෝහය ඇති වුණාම. අන්ධකාර පච්චපට්ඨානෝ අපිට වැටහෙන්නේ අඳුරු බව තමයි වැටහෙන ආකාරය. මේ මෝහය සංප්‍රයුක්ත වුණාට පස්සේ හිත අඳුරුයි. මෙයාට මේ චතුරාර්ය සත්‍ය ධර්ම වටහා ගන්න බෑ. පටිච්චසමුප්පාද ධර්මතාව පිළිබඳ වටහා ගැනීම සිද්ධ කරන්න බෑ මේ මෝහය වැඩි වුණා. මේක මෝහය ඇති වෙන්න ආසන්න කාරණේ මොකද්ද? අයෝනිසෝමනසිකාර පදට්ටානෝ. අයෝනිසෝමනසිකාරය තමයි මෝහය ඇති වෙන්න ආසන්න කාරණේ වෙන්නේ. ආසන්න කාරණේ. ඒතකොට මේ මෝහය පින්වත්නි දක්වලා තියෙන මේ මෝහය භූමි වශයෙන් නේව සංඥා නා සංඥායතන දක්වා මුලා කරනවා. සත්‍යාව නේව සංඥා නා සංඥායතන මේක සක්වල උඩම තියෙන නේව සංඥා නා සංඥායතන දක්වා මේ මෝහය මුලා කරනවා සත්‍යාව. ධර්මතාව වශයෙන් සෝවන් වෙන්න කලින් ගෝත්‍ර භූසිත තියෙන ගෝත්‍ර භූසිත දක්වා මුලා කරනවා. සෝවන් වෙන්න කලින් ගෝත්‍ර භූසිත දක්වා මේ මෝහය මුලා කරනවා. පුද්ගලයාගේ වශයෙන් අනාගාමී පුද්ගලයා දක්වා මුලා කරනවා. අනාගාමී පුද්ගලයා දක්වා මුලා කරනවා. එනිසා මේ මෝහය ඇති වුණාම පින්වත්නි අපිට මේ ධර්මතා අඳුර ගන්න බෑ. මෝහයට කියනවානේ අවිද්‍යාව කියලා. අවිද්‍යාව කියලාත් කියන්නේ. එතකොට චතුරාර්ය සත්‍ය ධර්මතාව වටහා ගන්න බැරි මේ මෝහය නිසා. පටිච්චසමුප්පාද ධර්මතාව වටහා ගන්න බැරි මෝහය නිසා. එනිසා මේවා හැමිට දැනගත්ත විතරක් නෙවෙයි ප්‍රහාණය කරන්නත් කටයුතු කරන්න ඕනේ.
ඉතින් අපි අද කතා කරා ලෝභ සහගත සමාවෙන්න ද්වේෂ සහගත සිත්, මෝහ සහගත සිත් පිළිබඳව. ඊළඟට අපිට කතා කරන්න තියෙන්නේ දැන් අපි අකුසල සිත් 12ම කතා කරලා ඉවරයි. අකුසල සිත් 12ම කතා කරලා ඉවරයි. කාමාවචර සිත්වල කාමාවචර සිත් තියෙනවා 54ක්. එතනින් අකුසල සිත්, අහේතුක සිත්, කුසල සිත් තියෙනවා. අකුසල සිත් 12 කතා කරා. අපිට ඊළඟට කතා කරන්න තියෙන්නේ අහේතුක සිත් පිළිබඳ. අහේතුක සිත් පිළිබඳ ඉතින් පැහැදිලි ඇති කියලා හිතනවා. ඊළඟ දේශනාවෙන් අපි අහේතුක සිත් පිළිබඳ කතා කරන්න බලාපොරොත්තු වෙමින් අදට අපි මේ දේශනාව මෙහෙම නිමාවටපත් කරමු. එහෙනම් හැම දිනෙටම උතුම් චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ වේවා. සම්මා සම්බුදු සරණ ප්‍රාර්ථනා කරනවා.